හම් වෙනකොට අමතක නොවෙන්න නේද? මොකටද අපි මේවා දුන්නේ කියලා. එහෙනම් මොකද කරන්න ඕන? එදා දුකෙන් මිදෙන්න නම් එදත් දන් දුන්නේ. අද ඒ ටික ලැබෙනකොට අවතාවේ දුකෙන් මිදෙන මාවතට ඒවා යොමු කරන්න බෑ. මේ බොහෝ කොට ඒක කරන්නේ මොකද්ද? ආන්ගේ නිසා ආයි ප්‍රමාද වෙනවා. අද අප්‍රමාදී වෙලා දන් දුන්න ගාය මොකද වෙන්නේ? ආයි ප්‍රමාද වෙනවා. ප්‍රමාද වෙලා ආයෙත් කරගත්තු වැරදි වලට මොකද වෙන්නේ? නිරේ තිරිසන් ලෝක ප්‍රේත ලෝකෙට ඇතුළත්. ඒ ටික හේතු කරගෙන ඉතින් කයින් වචනේ නෑ කනියන් දාන ගහනවා මරනවා හානි කරනවා පොරකම් කරනවා මේවා කරලා මොකද කරන්නේ? දැන් මේ ටික ලැබුණේ මොකටද? දුකෙන් මිදෙන මාවතේ දායින් දන් දීලා එහෙමනේ හිතුවේ. ලැබුණාම මොකද කරන්නේ? හිතෙනුත් කරදි කයනුත් කරදි වචනෙනුත් කරදි. දැන් මෙන්න මේ දෙන් හිතෙන් කයෙන් වචනේ වැරදි හිම වෙලා නැත්ද පොඩි කාලේ ඉඳලා ඈ කීයක් විතර නෑ 5යි 6යි කියලා පුළුවන්ද කියන්නේ? බෑ නේද? ගොඩාක් වෙලා කරන්නේ. බුදුහාමුදුරුවෝ වෙන්නනවා මරණ වෙලාවේ යම් කෙනෙක් දිවිහිමියෙන් පන්සිල් රකින්න නැත්නම් මරුණු ගමන් නිරේ නැත්නම් තිරසන් රෝගී. මොකද වෙන්නේ දැන් මරුණු? ඔන්න අපිට වෙලා තියෙන්නේ ඊළඟ මොහොතේ අපිට ඔන්න උරුම වෙලා තියෙන ටික. කියන්නකො ඊළඟට මැරෙන දැන් තව මොහොතකින් මරුණොත් අපි වැටෙන්නේ නිරේ නැත්තම් තිරිසන් ලෝකෙට නම් මොකටද දේපල වස්තු කියලා නේ? මොකටද නිදීවිතේ? ඒ සතුටින් ඉන්නේ කියලා නේ. අර්ථය මේ මනුස්සකම හදාගත්තේ මෙතන සතුට වෙන්න නම් අපේ වැඩිලානේ සතුට වෙන්නේ. කවුරු හරි කෙනෙක් කවුරුදු දෙකක් තුනකට යනවා රට යනවා. මොකටද? කීයක් හරි හම්බ කරගෙන තව අවුරුදු 20ක් 30ක් සුවයෙන් සතුටින් ඉන්න. එයා රට ගිහිල්ලා ඒ අවුරුදු 3 4 හම් වෙන එකකින් ජොලියෙන් සතුටින් පැහැදම් කරලා හිටියෝ. අර අවුරුදු 20 30 පුළුවන් සතුටින් ඉන්න. බෑනේ ඇයි? ඒ ටික ඉවර වෙනවා. ඒ වාගේ මේ මනුස්සකම හදාගෙන මෙතෙන් ආවේ මෙතන සතුටෙන් ජොලියෙන් ඉන්න දෙවි. මොකටද? ඇතෙන් සතුටෙන් ඉන්න පුළුවන් මාවත හදාගන්න. මෙතන විතරයි ඒක පුළුවන්. ඒක හදාගන්නත් බුදුහාමුදුරුවෝ ධර්මයේ මහා සංඝරුවන පහළ. ඒ ඔක්කොම පහළ වෙලා මෙතෙන් අපි මොකද කරන්නේ? මෙතන සතුටෙන් ඉන්න බලනවා දවසේ. ඒව නෙවෙයි. ඒ සතුටෙන් ඉන්න මේ කරදි කරන බරු කියනවා කියලා කියන බරු වචන වැඩකට නැති වචන සත්තු මරණ කාමයේ වරතව ඔක්කොම කරගෙන සතුටෙන් ඉන්න බලන්න. කියන්නකො බලන්න දැන් අර මිනිස්සේ අවුරුදු 3 එතන සතුටෙන් හිටියොත් අර අවුරුදු 20 තේම මහා අඳුරක මේ දුන්නේ. අපිත් මේකේ අවුරුදු 30 40 50 සතුටෙන් ඉන්න ගිහිල්ලා කරගත්තු ටිකට මුළු සංසාර ගමන මොකද වෙන්නේ? ඇදිලා නැත්ද නේද? ඇදිලා නේද? නවත්තද? නවත්ත ගන්න උත්සාහවන්ත. තවත් ඒ දේවල් පස්සම අපි දුවදුවම් පොතකට හොයනෝනේ. නේද? අවුරුදු සතුටෙන් දැනගිල්ලෙන් මැරිලා සතුට දැනකට ගියේ. අවුරුදු 40 පතලක් ඒකයි මචලි කරගත්ත වැරදි අහස උපසම වාඩි වෙලා හිටියට ඉරේ තිරිසන් ලෝක ප්‍රේත ලෝක වල වැඩ ජීවිත කෝටි ගණන් හැදෙන්නේ. හැදෙන්න බලාගෙන පිටි ගෙන්නේ නාද යන්නක බලන්න මේ අවුරුදු 20 වේලක් කාලා හරි බඩගින්නේ නැරේ. සීලාදී ගුණධර්ම පුරාගෙන මැරෙන්නේ වටි වැරදි ටික ඔක්කොම කරගෙන සතුටෙන් ඉඳලා මැරිලා නේද?
ඒ කුංචි වෙලා සතුටු වෙලා කල්ප ගණන් දුක් විඳින දැන්පත් එන්න වෙලා නැද්ද? ඔක්කොම එකතු වෙලා ඒ පැත්ත තමයි හදාගෙන යන්නේ නේ. ඉතලා බලලා ඒක වෙනස්. ඒක වෙනස් කරලා. ලස්සනයි වටිනවා කියන තමයි හිතෙන්නේ. ගෙදර ඉස්සරහින් ලස්සන පෙරහැරක් යනවා. ඉන්නවා නැත්නම් ඉන්නවනේ. පසකාරේ ඉන්නවා. එකීක දර්ශන තියෙනවා. ගෙදර ඉස්සරහ යනකොට බලන්න හිතෙන්නේ නැත්නම් එනවා. පෙරහැරට එක එක්කෙනා එහා ගෙදර අයත් එකතු වෙනවා, මෙහා ගෙදර අයත් එකතු වෙනකොට අපිට හිතෙන්නේ නැද්ද එකතු වෙනවා. ඒක ලස්සනයි නේ. ඒ පෙරහැරේ යන අය එක එක්කෙනා ඉස්සරහා ඉන්න එක්කෙනා ඔන්න ඉස්සරහට යන කෙනා ඈතින් එක එක්කෙනා මහා ගිනි ජාලාවකට වැටෙනවා කියලා අපි දන්නවනම් එක්කෙනා වැටෙන්නේ මොකේද? ලොකු ගින්නකට වැටිලා පිස්සෙනවා කියන්නේ ඉස්සරහ එක එක්කෙනා. ඔව්. හැබැයි අපේ ඉස්සරහිනුත් පෙරහැර යනවා ලස්සනයි. අපකාරෝනේ ඔක්කොම ඉන්නවා. අපිට එකතු වෙන්න හිතෙනවා ඒක. එකම තුලින් සහභාගී වෙලා කල්යාණ මිත්‍රතුල පෙර දෙඩි කරගෙන ප්‍රතිපදිනා ජීවිතේ තමන් හරිනම් කරගත්ත දේවල් දානවත් බවට පත් කරගෙන ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා සංඝරත්නය සුපටිපන්නෝ විපටිපන්නාදී උතුම් ගුණයන්ගෙන් යුක්තයි. උතුම් ගුණයන් දරාගෙන දානයන් පිළියෙල කරලා ඉමිදිරි උදෑසන කැඳ දානේ වගේම දවල් දානේ ආරණ්‍ය වල වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාට සියදින්ම පූජා කරලා බොහෝම සතුටු සිතින් යුතුව ඒ ස්ථාන වලට ඇවිල්ලා ධර්මයන් ශ්‍රවණය කරලා පිළිගන්නවා කරලා ඔබ හැමදෙනාම ඒක රාශි කරගෙන පිළිනවා පිළිතුනේ ජීවිතයේ අද දවසේ වෙනදා වාගේ නෙවෙයි උතුම් කුසලයක්. ඉතින් මේ කුසල ඒක රාශි කරගන්නේ මේ සංසාරයෙන් ඈතර වෙන්න. ඒ නිසා ඔබ කරගත්ත මේ උතුම් කුසල හැම දිනාටම වහවාම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයෙන් පිණිසම හේතුපකාරම වේවා ඒ වගේම සිහිපත් කරගන්න ඔබ නමින් මිය පරලෝ යන්ට දෙන මෞදමෝපිය ඥාති මොටමත් මේ පිළේ කාන්තයෙන් ඉතසේ හේතුපකාර වේවා යන් සංසාරගත වැරැද්දකින් බයකට දුකකට අයපත් ජීවිතවලට පත් වෙලා නම් මේ පින අනුමෝදන් කරගෙන එයින් අත මිදේවා. ඒ හැමෝටමත් මේ ගෞතම බුදු සසුනේම සැනසීම උදා කරගන්නට ලැබේවා කියලා